දෙරුවන් සරණයි පුතේ කොහෙන් ඉඳන්ද ආවේ මතුගමට නම මොකක්ද පුතේ ගීතා පුතේ මෙහෙමයි තමන්ගේ සරුවාංගයේ තරුණ කාලේ මේ ගෙවෙන්නේ ඉතින් පුතේ උඹ අවුරුදු 10ක් තිස්සේ නේද අවුරුදු කීයක් තිස්සේද අවුරුදු 10ක් තිස්සේ පුතේ දුක් විඳින්නේ මේ මිනිස්සයා පුතේ උඹ කියන හිතන හැම තැනටම ඇදගෙන යනවා. මෙත මහත්තුරු ගාවට ડોක්ටර්ලා ගාවට කී දෙනෙක් ගාවට ගිහිල්ලා තියෙද පුතේ දැනට 130ක් විතර. 130ක් විතර ගාවට ගිහිල්ලා පුතේ ඔබට සුවයක් ලැබුණාද? ඒ ලෙඩේ තව වැඩි වුණ නැද්ද? වැඩි වුණා. මොකක්ද කළේ පුතේ? දනිස් දෙකට මොකද එක බෙහෙත් දීලා. විද්‍යාවට පස්සේ තිවිච්ච අමාරු තවත් වැඩි වුණ නැද්ද? වැඩි වුණා. මම ඒකයි පුතේ කියන්නේ තරුණ ළමයින්ගේ ජීවිත නැති කරගන්න එපා කියන්නේ. පුතේ නැවෙන තැන් වලට කවදාවත් බෙහෙත් දෙන්නේ නැහැ. ඔපරේෂන් කරන්නේ නැහැ. පොළොවදී පුතේ තනි කර එක්ක අබ්බගාතේ එක්ක කොන්දෙන් පල්ලෙහා පණ නැහැ පුතේ. පොදු වැඩ පෙළ සමහරක් අයලා ඔපරේෂන් කරන්නයි කියලා අයගේ මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා පුතේ සුවපත් වෙලා ගිහින් තියෙනවා. දැන් පුතේ උඹ මෙච්චර කාලයක් ගියානේ ඔය 130 ගාණක් ගාවට ගියානේ ડોක්ටර්ලා. නමුත් පුතේ අද ලැබිච්ච සුවය ඒ මොහොතේනේ සුවය දුන්නේ පුතේ. ඒ සුවය කොහෙන්වත් ලැබිලා තියෙන්නේ. මෙතෙක් කාලයකට ලැබිලා නැහැ නේද? නමුත් පුතේ ඒක තමයි කර්මය කියන්නේ පුතේ. අතේ තිවිච්ච මිල මුදල් නේ පුතේ. අතේ තිවිච්ච සියලුම රත්තරන් බඩු ටික උගස් තියලා ඒ ડોක්ටර්ලාට පිදුවා වෙද්දුන්ට පිදුවා. නමුත් සිතක් වුණාද පුතේ? මොකක්ද කියන්න තියෙන්නේ පුතේ? තමයි. ඒ කියන්නේ පුතේ විශ්වාසයක් නැතුව ආවත් උඹත් ආවේ කොහොමද? කියපන් ආපු විදිය. මෙතෙන්ට ඇඬුවා. එන්න බෑ කියලා. නමුත් පුතේ ඒ කරුණේ තේරුණාද? මේකගේ පිනක් තිබ්බා මේක එක් කරගෙන ඉන්න. නමුත් උඹව මොකක් කියලා දෙක් කරගෙන යන්නේ? අදට විතරක් යම් බලන්න. නමුත් අදට විතරක් ආවට පස්සේ බලන්න පුතේ මොකද උනේ? ඇත්තටම සුවයක් ලැබුණා නේද පුතේ? මං කැමති නෑ පුතේ මිනිස්සෙක්ට බොරු කියලා ඉවර වෙලා මෙතෙන්ට ගෙන්නන්න මං කැමති නෑ. මට ඕන පුතේ මිනිස්සෙක් hina වෙලා. ඔබ අඬානේ ආවේ. ඇත්තටම අඬානේ. දැන් ඔබ hina වෙන්නේ ඔබට සුවයක් තියනවද නේ පුතේ? තේරුණාද? නිරෝගී සුවයක් ලබාගෙන පුතේ hina වෙලා යනවා දකින්න තමයි මං ආස. මට ඒක ඔබට කෝටියක් තියනවට වැඩිය වටිනවා පුතේ. උඹේ hinaව උඹේ සරුවාංගේ තිබිච්ච ලෙඩ ටික හොඳ වෙලා මෙතනින් hina වෙලා යනවා දකින්න. සල්ලි තිබ්බ අද තිබ්බ පුතේ හෙට නැහැ. තේරුණාද? නමුත් උඹේ සුවය පුතේ උඹ ජීවත් වෙලා ඉන්නකම් තියෙනවා. ඒක පුතේ වටිනවා කෝටි ගාණකට වැඩිය. උඹ ඇවිදින අඩියක් ගානේ පුතේ මතක් කියලා ඉවර වෙලා පින් ටිකක් හරි දෙනවා. තේරුණාද? ඉතින් මේ වගේ පුතේ අහිංසක උඹ වගේ අසරණ වෙලා දුක් විඳලා හැම තැනම ගිහිල්ලා ඔයිට වැඩිය ගිහිල්ලා ඉවර වෙලා එක තැනකට වෙලා පුතේ එක තැනකට වෙලා දැන් ඇති අනේ මම මැරුණත් යමන්නේ මම නම් ආයෙත් යන්නේ නැහැ කියලා ජීවිතේ එපා වෙච්ච අය ඕන තරම් ඇති. ඒ වගේ අයට පුතේ මොකද්ද කියන්න තියෙන්නේ? ලෙඩක් තියෙනවා නම් පුතේ බය නැතුව ඇවිල්ලා ඉවර වෙලා සුවපත් කරගෙන යන්න කියන්න පුතේ එක හිතින් කියන්න පුළුවන් පුතේ. මොකද පුතේ මෙතන මොනවත් දැන් මම ඇවිල්ලා තෙල් ටිකක්වත් දාන්න නැතුව සුවපත් කරන්නේ. මට තෙල් පොඩ්ඩක් හරි ගෑවේ මොකද දුරින් ඉඳන් ආවේ පුතේ. ජීවන් කරපු තෙල් ටිකක් හරි ගෑවේ මේ සරුවාංගේ තිබිච්ච ලෙඩ ටික දැක්කට පස්සේ පුතේ මටත් පුදුමයිම නැගිටලා ඉන්නවා කිව්වා. නේද? නැගිටලා ඉන්නවා කිව්වන් උඹ ඔහොම hina වෙනවා දකින්නකොටත් මට ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ පුතේ උඹේ මං ඒක තමයි ඔළුවට අත තියන්න කලින් කිව්වේ. මේ ඔළුවේ ඉඳන් දෙපතුලේ යනකම් කැක්කුම් තියෙන්නේ. කොහෙවත් හිතෙන්නේ නැති තැනක් නෑ කියලා. තේරුණාද? දැන් දෙයියනේ ගියා හිතෙන්නේ නෑ නේද පුතේ? අද පුතේ වෙනදා ඇඹලි බුදිය ගන්න ඇති අර යක් පැත්තේකම දෙල්ලෙනව නිින්ද යන්නේ මේ පැත්තට දෙල්ලෙනව නිින්ද යන්නේ. අද ගිහිල්ලා ඉවර වෙලා හෙට උදේට හෙට උදේනවනේ කොහොමද? හෙට ආවට පස්සේ කියපන් නිින්ද ගියාද නැද්ද කියලා. තේරුණාද? හෙට අනිවාර්යෙන් මේක තමයි උදේට ඇහැරෙනවා. බලපන් පොඩි පුතේ. තේරුණාද? හරි පුතේ. මනුස්සයෙක් කියන්න තියෙන්නේ පුතේ බයක් සැකක් නැතුව ඇවිල්ලා ඉවර වෙලා මොකද්ද? මෙතෙන්ට ඇවිල්ලා
සර්වාංගේ විද්‍යාව කියනොත් බය නැතුව සුවපත් කරගන්න. උඹ නේ උඹ තමයි පින් කරලා තියෙන්නේ. මේකයි කරගෙන ඉන්නවා. නේද? උඹ මිනිස්යානේ බා නේද? මේකයි උඹ මේකයි පා කියන්නේ උඹ උස්සගෙන යනවනේ මෙතෙන්ට. නේද? අතාරින්න බැරි බා බැදගත්තට පස්සේ නේද? බැදගත්තට පස්සේ ජීවිත කාලේ බා මරුණත් ඉන්න ඕනේ එකට. ඒක තමයි වෙන්න ඕනේ. උස්සගෙන හරි ගිහිල්ලා බේත් කරන්න ඕනේ. ඒකනේ පුතේ සංසාරේ පතාගෙන ආපු හන්ද මේක බැදගත්තේ. ඉතින් මේ බැදගත්තා නම් වෙනේ වුණා සමහරක් කෙනෙක් ඉන්නවා දාලා යනවා. ලෙඩක් ඇතුළට පස්සේ මිනිස්සයා කොහේ ගියද දන්නේ වෙන ගියන් ඊට අරගෙන යනවා. එහෙම පුතේ එහෙම කරන්න හොඳ නැහැ. එහෙම දාන්න අසරණ වුණාට පස්සේ තමයි ඉන්න ඕන ළඟ. නැත්නම් මේ මිනිස්සයාගේ ප්‍රයත්න නැහැ නේ බා. එහෙම ඒකන්ත උඹට ලොකු පිනක් පුතේ මේක සුවපත් කරන්න එක්කගෙන ආවට. එහෙමද? මේ වගේ ඉන්න ළමයින්ට කියන්නේ ඉතින් බය නැතිව ඇවිල්ලා ඉවර වෙලා දෙයක් කියනවා නම් සර්වාංගේ දෙයක් කියනවා නම් සුවපත් කරගන්න තොইল නැතුව නේද? තොইল නැතුව මොනවද කලේ නැත්තේ? ඈ? සමහරක් ඒ සල්ලි දීලා වීඩියෝ කරගන්න ඕනේ නේද? එහෙම කාලයක් නේ අද කියන්නේ. සල්ලි ගත්තා නේද? උඹලගෙන් මම ගානක් කිව්වද? නේද? මම ගානක් කියන්නේ මට ඕන මිනිස්සේ කිනා වෙලා සුව වෙලා යනවා දකින්න. උඹලා තොইল කළාට බිර ගැහුවට මොනවද එහෙම කරන්නේ නැත්තේ? මම මහා රාවණා දිග ආදිත්‍යයන්සේ දුවන්නේ පෙරම් පුරාණා දිග ආදිත්‍යයන්සේ ශක්තියෙන් බලයෙන් පුතේ විදුවන නිත්‍ය කාලයක් ඉඳිවනේ පුතේ මම උඹට මැරෙනකම් විඳින්න හදලා දෙනවා ඊට පස්සේ තේරුණාද? හරි පුතේ පෙරුවන් සම්මයි කියලා.